මේ තවත් ලස්සන නිල්ම නිල් පාට දවසක් බලන්නකෝ අහස. අද ඉර හොඳට පායලා තියෙනවා. ඒකයි මෙච්චර නිල් පාට. ඉතින් කොහොමද ඔයාලට මේ මගේ තවත් ආදරණීය දවසක මතක එකතුවක්. ඉතින් බලන්නකෝ පිටරටකට ආවම පොලොස් කන්න වෙන විදිය. කවුද හිතුවේ මෙහෙම ටින් වල දාලා පොලොස් කන්න වෙයි කියලා? නේද? ඉතින් පොලොස් කියන්නේ මං ආසම කෑමක්. ලංකාවේ ඉද්දිත් මගේ අම්මට මං ගෙදර එනවා නම් කියන්නේ අම්මා මට පොලොස් උයලා තියන්න මඤ්ඤෝ කකලත් එක්ක කියලා. ඉතින් පිටරටකට ආවත් මං ඒ වගේ කෑම හොය තමයි කන්නේ. ඉතින් මෙහි සුපර් මාකට් වලට මේ වගේ ටින් කරපු පොලොස් තමයි එන්නේ. ප්‍රෙෂේව තරම් රස නැති වුණත් ගෙදර ගෙනල්ලා ආසාවෙන් හදාගෙන කන්නේ හරිම සතුටින්. දන්නවද අපිට අපේ ළඟ තියෙදි කිසිම දෙයක් වටින්නේ නැහැ නේද? මගේ රටේ ඔයාලගේ ගෙවල් වල මේවා කොච්චර ඉදිලා පැහිලා ඉදිලා වැඩිලා බිමට කුණු වෙලා යනවද නේද? එහෙම තමයි ළඟ තියෙදි ගොඩාක් දේවල් වටින්නේ. හැබැයි ඒ දේවල් නැති වුණාම අනේ ඒව තිබුණා නම් කියලා හිතෙන තැනට අපිපත් වෙනවා. අන්න ඒක තමයි සබාධම. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ මේ දේවල් වල අගය වටිනාකම. ඉතින් අපේ රටේ අපේ ගම්වල හැදෙන කොස් ගහක කොස් ගෙඩියක් පොලොස් ගෙඩියක් ඒ ගමේ ඉන්න මිනිස්සුන්ට මහා ලොකුවට වටිනාකමක් නැති වුණාට ඒවයි අගේ දන නගරේ ඉන්න මිනිස්සු ඕව ගන්නේ සල්ලි දීලා. ඉතින් තමන් ළඟ තියෙන දේට අගය කරන්න ඕනි, වටිනාකමක් දෙන්නම ඕනි. මොකද දන්නවද අපි කඩෙන් ගොඩාක් මිල දීලා ගේන බඩු වලට වඩා ගෙදර ගමේ මහ පොළවේ හැදෙන කොස් ගහෙන් හැදෙන කොස් ගෙඩියට කිසිම බෙහෙත් පොහොරක් නොගා හදන පොලොස් ගෙඩියෙන් ඔයාලට ලැබෙන ගුණය හිතා ගන්නවත් බැරි තරම්. ඉතින් ඔන්න ඔය විදිහට මම පොලොස් ටින් එකෙන් එළියට අරගෙන පොලොස් කෑලි ටික හොඳට හේදුවා. බලන්නකෝ මගේ ගෙදර හොරතලා මම ඔයාලට ගිසතිය වීඩියෝ එකෙන් පෙන්නුවා නේද? එයාට කම්මැලිනේ යන්නේ ඉදි. ඉතින් මේ පොලොස් ලුණු වතුරේ දාලා තමයි මේ ටින් කරලා තියෙන්නේ. ඉතින් අපි මේ කෑලි හොඳට හොදලා ගන්න ඕනේ. දෙතුන් අතාවක් හොඳට හොදලා මම නම් වතුර ටිකක් දාලා පෙඟින්නක් තියෙනවා. ඇත්තටම ගුණ නැහැ කියලා මම දන්නවා. හැබැයි ආස නිසා කනවා. මේක හරියම රහයි. දන්නවද මෙහෙම කලාතුරකින් කන නිසා ඇත්ත පොලොස් වල රහත් ටිකක් අමතකයි වගේ. ඒක නිසා මේක ගොඩාක් රසයි. ඉතින් මම තක්කාලි ගෙඩි දෙකක්, සුදු ලුණු බිකි ටිකක්, ලුණු කෑල්ලක් අරගෙන පොලොස් එකට එකතු කරන්න තමයි හැදුවේ. ඉතින් ලංකාවේ වගේ රම්පි කරපිංච හොයාගන්න අමාරුයිනේ. හැබැයි මේ දේවල් දාලා හැදුවා කියලා මට නම් රසෙ කිචුට්ටක්වත් අඩුවක් දැනුන්නේ නැහැ. ඒ තරම් රසයි. මේවා හරියට දිව්‍ය භෝජන වගේ. ඇත්තමයි. ඉතින් අපි ගමේ කෑම වලට මෙච්චර ආස වෙන්නේ ඇත්තටම නගරයට ගියාම. එහෙම නැත්නම් මේ වගේ දුර රටකට ගියාම. එහෙම නැත්නම් අපි ගමේ ඉදි මේවයි වටිනාකම ඇත්තටම අපිට දැනෙන්නෙම නැහැ. ඒකේ අගේ දැනෙන්න අපි එතනින් අයින් වෙන්නම ඕනි. ඉතින් ඔයාලටත් එහෙම වෙලා තියෙනවද? මතක් කරලා බලන්නකෝ. ඔය විදිහට මම ලුණු ටිකයි සුදු ලුණු ටිකයි සුද්ධ කරලා අරගත්තා. ඊට පස්සේ හදන්නේ ඒ ටික කපන්න. දවල් දවසට ඉතින් මං ගෙදර තනියමනේ හෙමින් සීරුවේ තමයි උයන්නේ. බබාලත් ස්කූල් ගිහිල්ලා. ඉතින් මගේ තනියට ඉන්නේ අර චූටි කිටි පැටියා විතරයි. ඉතින් මං එයාවත් බලන ගමන් මේ විදිහට ගෙදර වැඩ ටික හෙමින් කරනවා. පොලොස් එකට රම්පි කරපිංච නැති වුණා කියලා ඉතින් රසය අඩුවක් වෙන්නේ නැහනේ. ආදරෙන් හැදුවම ඉතින් මේ විදිහට ලුණු කපලා සුදු ලුණු කපලා අරගෙන ඊළඟට තක්කාලි ටිකක් මං කපලා ගත්තා. බලන්නකෝ. දන්නවද මගේ රටේ ජීවත් වෙන ඔයාලට හිතිලා තියෙනව නේද? අනේ අපිටත් පිට රටකට යන්න තිබුණා නම් කියලා. ඉතින් චුට්ටක් මේ වීඩියෝ එක බලන්නකෝ. ඔයාලට තියෙන දේවල් වලින් අපිට තියෙන දේවල් දිහා චුට්ටක් බලන්න රසට කන්න තියෙනවද? ඉතින් ඔයාගේ රටේ ඉන්න එක ගැන දුක් වෙන්න එපා. අවස්ථාව ලැබෙනකන් ඉවසලා ඉන්න. ඔය විදිහට මං පොලොස් එකට ලුණු ටිකක් මේ විදිහට එකතු කරා. ඊට පස්සේ ලුණු ඇතිපදමට එකතු කරලා ඊළඟට එකතු කරේ ගම්මිරිස් කුඩු ටිකක්. ගම්මිරිස් එහෙමනම් මෙහි ගන්න තියෙනවා ඉන්දියන් සුපර් මාකට් වල. ඒවයි ඇට ගෙනල්ලා ගෙදර තමයි බ්ලෙන්ඩ් කරලා ගන්න. බලන්නකෝ. හරි වැඩේ තමයි මට උනේ. කරි පවුඩර් එකතු කරන්න හදද්දී බෙදපු 3-5ක ඉවර වෙලා තිබුණා. ඉතින් මම දැන් මේ හදන්නේ බෙදපු 3-5 ටිකක් ගෙදර හදාගන්න. මේවත් ඇට වෙන වෙනම මං ගේනවා. කොත්තමල්ලි සුදුරු මාදුරු වෙන වෙනම ගෙනල්ලා හොදලා වේලලා මේ විදිහට කවර වල දාලා අරන් තියලා තියෙනවා. ඕන වෙලාවට ඒවා බෙදලා එහෙම නැත්නම් අමුයෙන් හදා ගන්න ඕන නම් එහෙම කොටලා ඒ වෙලාවටම අර ගන්නවා. ඉතින් ඔයාලත් ගෙදරද මේවා හදාගන්නේ? දන්නවද? මේවා අපේ රහට කන්න නම් අපිට ඕන විදිහට හදාගන්න ඕනේ. ඉන්දියන් සුපර් මාකට් වල තියෙන්නේ ඉන්දියාවේ හදන 3-5 පවුඩර් පැකට්. ඉතින් ඒවයි රස වෙනස්. මං කැමතිත් නෑ, මගේ ගෙදර අය කැමතිත් නෑ. ඒක නිසා අපි මේ විදිහට ඇට ගෙදරට ගෙනල්ලා ඒවා වෙන වෙනම බෙදලා බෙදපු 3-5 හදාගන්නවා. ඊට පස්සේ අමුයිනුත් හදාගන්නවා. ඉතින් ගෙදරම තමයි හදාගන්නේ. පිටරටකට ආවා කියලා අපි අපේ රහ අමතක කරන්න ඕනේ නෑනේ නේද? ඉතින් ගෙදර හදාගත්තම ඒකේ අලුත්ම
රසයක් තියෙනවා. ඇත්තටම ඒ රස හොඳට දැනෙනවා. මට මතක් වෙන්නේ මගේ ගෙදර මගේ අක්කා මේවා හදන විදිය. ඉතින් එයාගෙන් තමයි මම මේ දේවල් ඉගෙන ගත්තේ. ඔය විදිහට මං කොත්තමල්ලි සූදුරු මාදුරු එකට අරගෙන ඊට පස්සේ ඒ ටික මේ බෙද ගන්න තමයි හදන්නේ. බෙදපු තුන පහනේ හදා ගන්න ඕනේ. පොළොස් වලට මස් වලට බෙදපු තුන පහ නැතුවම බෑනේ ඉතින්. ඔන්න ඔය විදිහට මං ඒ ටික මෙහෙම බෙදගත්තා. මේ විදිහට කුස්සියේ වැඩ කරනකොට මට මගේ අම්මව ගොඩාක් මතක් වෙනවා. මොකද එයානේ ගෙදර ඉන්නකොට කන්න උයලා දෙන්නේ. ඉතින් එයාගේ කෑම කන්න තාමත් හරිම ආසයි. ආසයි එයාව බලන්න ඉක්මනට එන්න. මේ විදිහට හෙමින් මං ඒ ටික බෙදගත්තා. බෙදගෙන ඒ ටික කොටාගෙන ඉවර වෙලා තමයි ඉතින් මට පොලොස් එක හදන්න වෙන්නේ. ඉතින් ඔයාලත් ගෙදරමද හදාගන්නේ? කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ. බලන්නකෝ මගේ පැටිය. එයා නිදි. එක එක තැන්වල නිදි. ඉස්සෙල්ලා පුටුවේ නිදි. දැන් මෙන්න බිම නිදි. මොනා කරන්නද? එයාට සැපනේ. ඔය ඉන්නේ මගේ පැංචි. මගේ චූටි දුව චූටි කාලේ මගේ පුතා චූටි කාලේ තමයි ඔය ඉන්නේ. ඒ දෙන්න ගෙදර ඉන්නකොට දඟල කෑගහ මුළු ගේම එළිය වෙලා තියෙනවා. ඒ දෙන්න ගෙදර නැති වුණාම ගේ හරිම පාළුයි. මොනා කරන්නද ඉතින්? දරුවෝ හැමදාම ගෙදර ළඟට වෙලා ඉන්නේ නෑනේ. ඔන්න 3-5කට ඔන්න දේවල් ටික බෙදිලා ඉවරයි. දැන් මම මේ හදන්නේ ඒක නිවෙන්න තියලා ටිකක් වෙලා ගියාට පස්සේ බ්ලෙන්ඩර් කප් එකට දාලා ටික අඹර ගන්න. බලන්නකෝ ඇඹරුවාම එන පාට ලස්සන තද දුඹුරු පාටක් එනවා. එතකොට තමයි මස් එක කළු පාටට රහට හදා ගන්න පුළුවන් වෙන්නේ. පොලොස් එක උනත් එහෙමයි. බලන්නකෝ මේකේ පාට තද දුඹුරු පාටට හොඳට තියෙනවා. ඉතින් ආස හිතෙනවා ඒ සුවඳටත් එක්ක. ඉතින් මම මේ විදිහට 3-5 ටිකක් බෙදගත්තා. බෙදගෙන ඉවර වෙලා ඒ බොටල් එකටම දාගත්තා. මේව ඔක්කොම වීදුරු බෝතල්. මම මේ දුරු 3-5 දාලා තියෙන හැම වීදුරු බෝතලයක්ම මං කඩින් ගත්තේව නෙමෙයි. ඒවත් පොලොස් දාලා තිබුණු පොලොස් බොටල්. ඉතින් පොලොස් දාලා වීදුරු බෝතලුත් එනවා. ඒවයි වල තිබුණේ ලංකාවෙන්. ඉතින් මං මේ වීදුරු බෝතල් ගොඩාක් එකතු කරලා මේ විදිහට ඒව හොඳට පිරිසිදු කරලා වේලලා අරගෙන ගෙදර 3-5 පවුඩර්, මිරිස්, ලුණු ඒව දාන්න ලස්සනට හදාගත්තා. බලන්නකෝ ඉතින් ඔක්කොම එක විදිහට තියෙනකොට පැක් එකක් වගේ ලස්සනයිනේ. ඉතින් හිතාගන්නකෝ පොලොස් එහෙම කොච්චර කනවැද්ද කියලා අපි. ඔය විදිහට මම 3-5ක බෙදගෙන ඉවරයි. දැන් මේ හදන්නේ ඉතින් එළවලුව හදාගන්න. මම දන්නවා ඉතින් ඔයාලා පොලොස් හදන්න දන්නවා කියලා. ඒත් ඉතින් බලන්නකෝ මේ වගේ දොර රටකට ආවත් අපිත් ඒ දේවල් මෙහෙම හරි හදාගන්නවා. අඩුපාඩු ගැන හිතේට අපිට කවදාවත් ඉතින් ආස දේවල් කන්න බොන්න වෙන්නේ නැහනේ. පුළුවන් කාලේ අපි කැමති විදිහට සතුටින් ඉන්න අපිම දේවල් හොයා ගන්න ඕනි. මේ මං කැමති විදිහ. ඔයා කැමති විදිහ මීට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි හැම වෙලාවෙම හිතන්න ඔයාගේ සතුට ගැන, ඔයාගේ ආදරණීයයන්ගේ සතුට ගැන, ඔයාගේ පවුල, ඔයාගේ දරුවෝ, ඔයාගේ මහත්තයා, ඔයාගේ අම්මා තාත්තා සතුටින් තියන්න පුළුවන් නම් ඊට වඩා වෙන මොනවාද? දන්නවද? ලෝකෙට බරක් නොවි, තව කෙනෙක්ට හිතටවත් වදයක් නොවි, කරදරයක් නොවි, තමන්ගේ පාඩුවේ නිදහසේ ජීවත් වෙන්න තියෙනවා නම් ඔයා මොන විදිහට හිටියත්, ඔයා මොන විදිහකින් සතුට හොයාගත්තත් ඒකේ කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මේ සෝපාදහමට අනුව ඔයාට හොඳම දේවල් ලැබෙන්නේ එතකොටයි. ඉතින් ඔයා දන්නවද? ඔයා මේ සමාජයට බයේ ඔයා ආස දේවල් නොකර ඉන්න කෙනෙක්ද? එහෙනම් ආගන්නකො මේ ටික. මේ කියන්නේ ඔයාටමයි. දන්නවද? ඔයා මොන විදිහට හිටියත් මේ සමාජ මිනිස්සු ඔයා දිහා බලන්නේ එයාලගේ කෝණයෙන්, එයාලට පේන විදිහෙන්, එයාලගේ මට්ටමින්. ඉතින් ඒ දේවල් වෙනස් කරන්න අපි කාටවත්ම බෑ. ඔයා ටිකක් මහත් වුණොත් මේ සමාජයෙන් කියයි අයියෝ ඔයා ගොඩක් මහතයිනේ, කනවා වැඩිද කියලා. ඔයා කෙටුවට හිටියොත් එයාලහයි ඔයාට ලෙඩක්ද කෙටු වෙලා තියෙන්නේ කියලා. ඔයා ලස්සනට ඇඳොත් කියයි ආන්න පේන්න අඳිනවා කියලා. ඔයා අඳින්න නැතුව සාමාන්‍ය විදිහට හිටියොත් කියයි හාපෝ ලෝභකම, එහෙම නැත්නම් දුප්පත්කම කියලා. ඔන්න ඔහොමයි. අපි මොන විදිහට හිටියත් මේ සමාජයේ ඉන්න මිනිස්සුන්ට කියන්න කතාවක් තියෙනවමයි. ඒක අපිට ඕන විදිහට, අපේ හිත සතුට වෙන විදිහට කියන කතාවක් නොවෙන්න පුළුවන්. ඉතින් අයින් කළා දාන්න ඒ හැම දෙයක්ම. ඔයා කැමති විදිහට ඉන්න. ඔයාගෙන් මේ සමාජයට කරදරයක්, හිරිහැරයක් නොවෙනවා නම් ඒ හොඳටම ඇති. වෙන මොනවාද ඕනි? අපි මේ ජීවත් වෙලා ඉන්න ටික කාලේ මේ ජීවිතේ අපිට ලැබුණ චාරිකාවේ ඇයි අපි දුකෙන්, පසුතැවීමෙන්, කල්කිරියාවෙන් ජීවත් වෙන්නේ? දන්නවද? ජීවිතයේ ආස දේවල් නොකරපු මිනිස්සු තමයි වයසට ගියාම තව කෙනෙක්ට පදයක් හදලා කතන්දරයක් කියලා තව කෙනෙක්ව අපහසුතාවයට පත් කරන්න ගොඩාක් වෙලා උත්සාහ කරන්නේ. අපි කියන්නේ ඇදකුද හොයනවා කියලා. එහෙම වෙන්නේ තමන්ගේ ජීවිතේ විඳපු නැති මිනිස්සු. ඉතින් ඇයි ඇරියස් තියාගන්නේ? ඔයත් ඇරියස් නැති ගැහණියක්, පිරිමියෙක් වෙන්න නම් තමන් ආස දේවල් ආස විදිහට
කරලා ජීවත් වෙන්න. බලන්නකෝ මගේ පොලොස් එකේ පාට. ඔය විදිහට ලිපේ තියලා මං ඉතින් චුට්ටක් එළිය බැලුවා. ඔන්න දැන් නම් අහස පොඩ්ඩක් කළු කරලා වගේ. වහීද දන්නෙත් නෑ ඉතින්. ඊට පස්සේ මං පොලොස් එකත් බලලා ඊළඟට මම මේ කරපු දේවල් ටික අස් කරන්න තමයි හැදුවේ. බ්ලෙන්ඩර් කප් එක ගිහින් තියලා. ඊට පස්සේ ඉතින් මේ ටික සෝදන්න ඕනි. දන්නවනේ ඉතින් මට කුස්සියේ වැඩ කරොත් එහෙම ඒ වැඩ ඔක්කොම ඉවර කරාන් පස්සේ තමයි හිතට සැනසීමක් දැනෙන්නේ. ඉතින් ඔයාලත් එහෙම නේද? මේ විදිහට මං පොලොස් එක හදන්න ගත්ත භාජන ටිකයි කරි පවුඩර් එක හදන්න ගත්ත භාජන ටිකයි හොදලා පැත්තකට කරලා අරන් තිබ්බා. එතකොට හරිම ලේසි ඊළඟ දේ කරනකොට. ඊට පස්සේ ඉතින් ඊළඟට මොනවද හදන්න කියලා තමයි කල්පනා කරේ. මුලින්ම මේ ටික පිරිසිදු කරගත්තා. තුනපහ පවුඩර් වැටිලා ඒව තියෙනවනේ ඉතින් හැම වෙලාවෙම පිරිසිදුවට තියෙනකොට ඒක හරි හිතට සැනසීමක් ඇත්තමයි. ඊට පස්සේ පොලොස් එකට මිටි කිරි ටිකක් එකතු කරන්න තමයි මං හැදුවේ. ඉතින් අපේ රටේ වගේ පොල් ගෙඩි නෑනේ මෙහි. ඉතින් පොල් ක්‍රීම් වලින් අපි කිරි ගන්නේ ඔයාලා දකින්න ඇතිනේ. ඉතින් එක ක්‍රීම් පැකට් එකක් ඉවර වෙලා මම මේ හදන්නේ ඒක කපලා ඇතුලේ ඇලිලා තියෙන ක්‍රීම් ටිකක් ගන්න. නැත්තම් නාස්ති වෙනවනේ. මේ විදිහට ඒකේ ඇතුලේ ඇලිලා තියෙන ක්‍රීම් ටික හැන්දකින් අරගෙන ඒකට මොන වතුර ටිකක් දාලා සෝදලා ගත්තාම ඔක්කොම ටික එනවා. චුට්ටක්වත් නාස්ති කරන්න හොඳ නෑ. මේවා ඉතින් සල්ලිනේ. ඔය විදිහට මිටි කිරි ටිකක් මං එකතු කරා. කිරි මදි නිසා අලුත් පොල් ක්‍රීම් වලිනුත් චුට්ටක් එකතු කරා. උකුරහට තියෙනකොටනේ රස. පොල් කිරි ටික හොඳට උකුරට දැම්මම පොලොස් එක ගොඩක් රස වෙනවා. ඉතින් මේ විදිහට දිය කරලා මං පොලොස් එකට එකතු කරා. පොලොස් එක හරිම රහට ආවා. මගේ පුතා පොලොස් කන්න පුදුම තරම් ආසයි. එයා පොලොස් හැදුව දවසට බත් කන්නේ හරිම ආසාවෙන්. වද කරන්න ඕනේ නෑ. එයාම කනවා. බලන්නකෝ මගේ චූටි බණ්ඩියා නිින්දෙන් ඇහැරලා මට වද දෙනවා. මං උයනවනේ. කකුල් දෙක දිගේ නැගගෙන එනවා. මොනා කරන්නද ඉතින්? එයාව වඩා ගන්න බෑනේ. එයා කකුල් දෙක දිගේ නැගගෙන ඇවිල්ලා ආයෙම බහිනවා. එයාව හුරතල් කරන්නේ නෑනේ ඉතින්. අයියයි අක්කයි නැතුව එයාටත් පාළුව ඇති. බලන්නකෝ ඉතින් ඔයාටත් ඉන්නවද මේ වගේ හුරතල් දංගේ? ඔන්න ඒ පාර බලාගෙන ඉන්නවා. පොලොස් එකත් හැදිලා ඉවර වෙන්නත් ළඟයි. මම පොලොස් හදද්දී මස් හදද්දී ගොඩක් සැරට හදන්න බෑ. ඉතින් ওই විදිහට තමයි හදලා ගන්නෙ. මේ මොනවද දන්නවද? මේවට කියන්නේ කේල් කියලා. මේවා ගොඩාක් ගුණ කොළ జాතියක්. අපේ රටේ වගේ ගොඩු කොළ මුගුණු වෙන්න මෙහෙ හොයාගන්න නෑනේ. මේවා තමයි තියෙන ගුණම කොළ වර්ගය. මං අහලා තිනවා මේවා ගොඩාක් ගුණයි කියලා. ඉතින් මේ කේල් පාට වර්ග දෙකකින් තිබුණා. තද දම් පාටයි, තද කොළ පාටයි. ඉතින් මේ දෙකම ගෙනල්ලා මේ විදිහට චූටියට කපලා කොළ මැල්ල මුකුත් හදාගන්න තමයි මං හැදුවේ. කේල් වල රස ගැන කියනවා නම් අපේ රටේ තියෙන අතුගෝව වල රසට සමානයි. හරිම රහයි ඉතින්. කන්නත් පුළුවන්. මගේ බබාලත් ආසයි. මමත් ගොඩක්ම ආසයි. ආස නැති වුණත් මං ඒගොල්ලන්ට බලෙන් හරි මේවා ඉතින් කන්න දෙනවා. මොකද ගුණයිනේ. ඉතින් මෙහි කොළ වර්ග ගොඩාක් ගන්න නෑ. ඔය කොළ තමයි තියෙන්නේ. හැබැයි ඒව ගොඩාක් ගුණයි. මං අහලා තියෙනවා. ඔයාලත් බලන්නකෝ හොයලා. කේල් වල ගුණ ඒ තරම් තියෙනවා. හැබැයි ඔයාලට කේල් නෑ කියලා නම් දුක් වෙන්න එපා. මගේ රටේ තියෙන කොළ වර්ග මේ රටවල් වල හොයාගන්න ඇත්තෙම නෑ. ඔය විදිහට කොළ ටික කපලා ඒකට ලුණු කෑල්ලක් එකතු කරා. මේ එකතු කරන්නේ ඩ්‍රයි කොකනට්. ඒ කියන්නේ වේලලා තියෙන පොල්. පොල් කියන්නේ පොල් කුඩු. ඒව එකතු කරලා ලුණු ටිකකුයි කහ ටිකකුයි එකතු කරලා ඊට පස්සේ ඒක හොඳට අනාගත්තා. මේ පොල් වල ඩ්‍රයි ගතිය තියෙන නිසා වතුර ටිකකුත් එකතු කරා. ඊළඟට පොලොස් එකත් හැදිලා තිබුණා. ඔය අතරේ බලද්දී පොලොස් එකත් හොඳට හැදිලා තිබුණා. ඉතින් මේ විදිහට පොලොස් එක මං බොක්ස් එකකට දාගත්තා. බලන්නකෝ ඉතින් දැන් ඒක හදලා ඉවරයි. ඊළඟට මේ හටිය මං හොයදුවා. හොදලා අරගෙන මං හිතුවා ඒ හටියම හදලා ගන්න. එතකොට පහසුයිනේ. එකයිනේ භාවිතයට ගන්නෙ. මං දැන් හදන්නේ ඒකෙම කොළ එකත් හදලා ගන්න. ඉතින් හටිය ඔය විදිහට ලිපෙන් තියලා ඒකට මම මේ එකතු කරන්නේ තෙල් මිරිස් ටිකක්. මං පලා මැල්ලුමට එකතු කරන්නේ තෙල් මිරිස් විතරමයි. බලන්නකෝ ඒකත් හැදිලා රසම රසයි ඉතින්. ඉතින් දුක් වෙන්න කෙලගිලින්න ඔට්ටු නෑ. මගේ රටේ ඔයට වඩා රස දේවල් ඕන තරම් තියෙනවා. මං දන්නවනේ ඉතින් තියෙනකොට කන්න. දන්නවද ඔය දේවල් වල අගය නැත්තම් දැනෙන්නේ ඔයාලා කොහේ හරි දුරකට ගියාම. ඉතින් ගෙදර ඔයාගේ අම්මා හදලා දෙන දේ ආසාවෙන් රසට කන්න. ඔය විදිහට ඔයලත් ඉවරුණා. මං හැදුවේ ඔය දෙක. කලින් හදපු සෝයා වගේකුත් ඉතිරි වෙලා තිබුණා. ඉතින් මේ විදිහට ඔයලා ඉවර වෙලා මුළු කිචන් එකම අස් කරලා ඉවර කරා. ඉතින් බලන්නකෝ එතකොටනේ සැනසීමක් දැනෙන්නේ. බත් එකත් මේ වෙලාව වෙද්දී හොඳට ඉදිලා තිබුණා. බලන්නකෝ ඉතින් ඊට පස්සේ මගේ වැඩ ටික ඉවරයි. ඒ කියන්නේ උයන වැඩ නම් ඉවරයි. අස් කරලත් ඉවරයි. මේ විදිහට භාජනත් සෝදලා ඒවත් වේලෙන්න තිබ්බා. මගේ බබාලට ඉස්කෝලේදී එක එක දේවල් හදන්න කියලා දෙනවා. ඉතින් මම මේ පෙන්නන්නේ මගේ චූටි පුතා මට හදාගෙන ආපු තෑග්ගක්. බලන්නකෝ ඒකේ ලස්සන. ඔය තියෙන්නේ ඉස්කෝලේ ටීචර් තමයි කියලා දීලා තියෙන්නේ.
ඒ වගේ පුංචි පුංචි දේවල් ගොඩාක් මෙහි කියලා දෙනවා. බලන්නක ඉතින් අහස ආයෙත් වෙනස් වෙලා. ඊට පස්සේ බබාලටත් කෑම කවලා මම මේ හැදේ මාත් කන්න. දැක්කම ආසිතනව නේද? ඔය විදිහට මං ඉතින් ආසාවෙන් කෑවේ මං ආසම දේවල් තියෙන නිසා. ඊට පස්සේ මගේ චූටි පුතා ඉස්කෝලේ ඇරලා ඇවිල්ලා එයා මේ වැඩක් එයා චිත්‍රයක් අඳිනවා. බලන්නකො මේ දඟයා එයාට වැඩ කරන්න දෙන්නෙම නෑ. දඟයා ගිහිල්ලා ඒව අඳිනවා. මගේ පුතත් ඒකට කැමතියි ඉතින්. එයා ආදරේනේ එයාට. ඉතින් ඔය විදිහට අද වීඩියෝ එකේ මේ ටික තමයි මං අරන් ආවේ. මං හිතුවේ තව ටිකක් එකතු කරන්න තියෙනවා වීඩියෝ එකට. ඒත් වීඩියෝ එක ගොඩක් දිග වෙන නිසා මං ඒ ටික හෙට වීඩියෝ එකකින් අරන් එන්නම්. මොනවද දන්නවද? මගේ දුවගේ උපන්දිනේ තිබුණනේ. ඒ උපන්දිනේ වීඩියෝ ටිකත් මම මේකට එකතු කරන්න හැදුවේ. හැබැයි වීඩියෝ එක දිග වැඩි වෙන නිසා මං එකතු කරන්නේ. ඔය ඉන්නේ මගේ චූටි දු වඩාගෙන පූස් පැටියාවත් මං එයාගේ උපන්දින වීඩියෝ එක හෙට ඒ කියන්නේ ඉරිදා හවස 6ට අරගෙන එන්නම්. එහෙනම් අදට වීඩියෝ එක ඉවර කරනවා. බලන්නකෝ මගේ දඟයත් එක්ක සෙල්ලම් කරන මගේ චූටි දු. මෙහෙම තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් ඔයාලගේ අදහස කමෙන්ට් එකක් විදිහට තියලා යන්න. ගිහින් එන්නම්. ඔයා මාව බලන අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා like එකක් කමෙන්ට් එකක් දාලා යන්න කියලා තාත්තරින් ඉල්ලනවා. එහෙනම් ගිහින් එන්නම්.